අයිබෝන් මිස්ටර් ජොබ් ඉතින් අනාදත් අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් 2026 වර්ෂයේ සඳහා වන පාසල් ළමුන් සඳහා වන විශේෂ ගැසට් නිවර්තනයක් මගින් ඉතින් නිකුත් කරා මේ 1/12 වෙනි දින. ඉතින් ඔයාලා දන්නවා ඇති පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම පිළිබඳව. ඉතින් අඩු ආදායම්ලාභී නැත්නම් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න පාසල් සඳහා තමයි මෙම පාසල් දීමනාව දෙන්නේ. ඉතින් අපි බලමු මේ මොකද කියලා. ඉතින් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 1/12 වෙනි දින පැවතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තමයි මෙම තීරණය ගත්තේ. ඉතින් පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාව ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ක්‍රියාත්මක කරනවා. ඉතින් අස්වැසුම හිමි පවුල් වලට නැත්තම් යම් කිසි පිළිසරණක් නැති අසරණ වෙලා ඉන්න නිශ්චිත ආදායම් මාර්ගයක් නැති කට්ටියට තමයි ඉතින් මේක හිමි වෙන්නේ. අස්වැසුම හිමි පවුල් වල ළමුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6000ක දීමනාව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දීමටත් අස්වැසුම වැඩසටහන ඇතුළත් නොවන එහෙත් දීමනාව හිමි විය යුතු දෙවෙනි පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල් වල ඉගෙනු ලබන සිසුන් පිරිවෙන් හා සීල මාතා ආරාමවල ඉගෙනු ලබන ගී හා පැවිදි සිසුන් සහ මහා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහා එක් අයෙකුට රුපියල් 6000ක දීමනාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමටත් 2025 වර්ෂය තුලදී පියවර ගනු ලැබ ඇත. එම වැඩසටහන 2026 වර්ෂයේදීද එලෙසම ක්‍රියාත්මක කරන බව ගර අගමැතිතුමිය යෝජනා කරලා තියෙනවා. ඉතින් මේක අමාත්‍ය මණ්ඩලය විසින් තහවුරු කරලා තියෙනවා නැත්නම් අනුමත කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ පාසල් වලින් මේ සඳහා වෙන තොරතුරු සහ ග්‍රාම නිලධාරීන් විසින් මේ සඳහා වෙන තොරතුරු ලබා ගනි. ඉතින් අස්වැසුම හිමි හා අස්වැසුම හිමි නොවුනත් ඒ සඳහා සුදුසුකම් ලබන අය සඳහා මෙම රුපියල් 6000ක දීමනාව හිමි වෙනවා.